හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද අපි ඔයාලට ගේන්නේ අලුත්ම වීඩියෝ එකක්. අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ ලස්සන ට්‍රිප් එකක් යන්න ප්ලෑන් එකක්. ඔයාලා ට්‍රිප් එකක් යන්න තැනක් හිතාගන්න බැරුව ඉන්නේ. ඔන්න අපි දැන් මේ ප්‍රශ්නේ විසඳන්නයි යන්නේ. ඔයාලට එක වීඩියෝ එකකින් අපි ගේනවා ලංකාවේ ලස්සන පැත්තක්. ඒ වගේම ඒ පැත්තේ ඔයාලට යනවා නම් බලන්න තියෙන තැන් ටිකක්. ඒ වගේම මේ ට්‍රිප් එක යන්න අපි ඔයාලට Google Map එකකුත් ක්‍රියේට් කරලා දෙනවා. ලේසි නේද දැන්? ඔයාලට ප්ලෑන් කරන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක බලලා යන්නයි තියෙන්නේ. එහෙනම් අපි දැන් යමුද ලස්සන තැන් 9ක් බලන්න. එතන දියැලි 5කුත් තියෙනවා. ඔන්න අපි දැන් මුලින්ම යන්නේ හතර මිනි වර්ල්ඩ්ස් එන් බලන්න. ඒ වගේම යාළුවනේ අපි මේ තැන් 9 ගැන තව වීඩියෝස් කරලා තියෙනවා. ඒ වීඩියෝස් බැලුවොත් ඒ අදාළ තැන ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වීඩියෝස් වල ලින්ක් එක අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ෂෙයා කරලා තියෙනවා. ඊළඟට අපි යන්නේ කුරුඳංග වෝටර්ෆෝල් බලන්න. මේ දියැල නම් හොයාගන්න ඔයාලට හරිම ලේසි. මේක තියෙන්නේ කුරුඳුග ටවුන් එකේම. ඔන්න අපේ තුන්වෙනි ලොකේෂන් එක තමයි ලෙබනොන් දියැල්ල. දැන් අපි යන්නේ හතරවෙනි ලොකේෂන් එකට. ඒ තමයි සාරියල්ල. ඒ වගේම ඔයාලට මේ දියැල්ලෙන් නාගන්නත් පුළුවන්. මේ දියැල්ල මාරම සේෆ්ටි දියැල්ලක්. ඉතින් යාළුවනේ අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔන්න මේ තමයි අපේ පස්වෙනි ලොකේෂන් එක. ඒ තමයි ජෝඩුවැල්ල. දැන් අපි යන්නේ අපේ 6 වෙනි ලොකේෂන් එකට. ඒ තමයි තලිය වැටුණු ඇල්ල. තව දෙයක් යාළුවනේ මේ ලොකේෂන් එකේ තියෙන පාර ගිහිල්ලා ඔයාලට තලිය වැටුණු ඇල්ලට යන්න බෑ. Google Map එකේ පෙන්නන ලොකේෂන් එකට කලින් ඔයාලට යද්දි පාරේ අයිනේ තලිය වැටුණු ඇල්ල පේනවා. ඒ පේනවත් එක්ක මේ හැරේ වංගුවේ තලිය වැටුණු ඇල්ල කියලා ලොකු බෝඩ් එකක් දාලා තියෙනවා. ඔයාලා ඒ හැරේ වාහනේ දාලා ඔයාලට තලිය වැටුණු ඇල්ල බලන්න යන්න පුළුවන්. ಈ ಬೋರ್ಡ್ එකකින් ඇතුලේ කිලෝමීටර් 1.5ක් විතර පොඩි අඩිපාරක තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ අපේ 7 වෙනි ලොකේෂන් එකට. කැලෑබොක්ක. කැලෑබොක්කට යන පාර නම් පොඩ්ඩක් අමාරු පාරක්. හැබැයි ඔයාලට ඔයාලගේ වාහනේම view point එක ළඟටම යන්න පුළුවන්.
8වෙනි ලොකේෂන් එක. ඒ සෙම්බුවත්ත. මේකෙදි ඔයාලට ගොඩාක් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඔන්න යාළුවනේ අපි දැන් යන්න හදන්නේ අපේ අන්තිම ලොකේෂන් එකට. මේ තමයි අපේ 9 වෙනි ලොකේෂන් එක. උන්නස්ගිරි ෆෝල්. ඉතින් යාළුවනේ ඔයාලට මේ ගැන තවත් විස්තර මොනවා හරි අවශ්‍ය නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.